දතක් ගැලෙව්වා වගේ නෙමෙයි. ඒ දත ගැලෙව්වට පස්සේ වෙන්න පුළුවන් අනිටු විපාක ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි දත අයින් කළාට පස්සේ ඒ දත දෙපැත්තේ තියෙන දත් දෙක ඒ හිඩස ආසන්නයට ලවමීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දතට උඩින් තියෙන දත විදුරු මස් වලින් බුරුල් වෙලා පල්ලෙහා තියෙන හිඩස ඇතුළට පාත් වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා මේ පේනවා වගේ දතට සාමාන්‍ය තියනවට වඩා ලොකු ගැප් එකක් ඕපන් වෙන්න පටන් ගන්නවා විදුරු මස් දාර දිගේ. එතකොට ඒක අපිට සාමාන්‍යයෙන් ක්ලීන් කරන්න, ක්ලොස් කරන්න, බ්‍රෂ් කරන්න පුළුවන් ස්පේස් එකක් නෙමෙයි මේ. එතකොට වැඩිපුර කෑම මැලියම් එකතු වීමක් සිදු වෙන්න පුළුවන් මේ තියෙන සිදුරු අතරට. ඒ විදිහට වෙන්න පුළුවන් ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි විදුරු මස් රෝග. ඒකෙදි අස්තිය හා විදුරු මස් ගෙවීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ දත් ආශ්‍රිතව. සහ කෑම රැඳෙන තැන්වල දත් කුහර ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. අපනකට බර දරා ගන්න ඕන කරන දත් දැන් නැහැ. ඒ බර බෙදලා යන්නේ දැන් වෙන දත් ටිකකට. එතකොට අන්නේ ආසන්නයේ තියෙන දත් සහ හක්කේ අනිත් පැත්තේ තියෙන දත් පවා ගෙවීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට දත්වල දාර දිගේ සහ හපන පැතිවල පවා මේ වගේ ගෙවීම් ඇති වෙන්න පුළුවන්. දත්වල විතරක් නෙමෙයි. ඒ දත් සම්බන්ධ වෙලා තියෙන අස්තිය සහ ඒ හනු ආශ්‍රිතව තියෙන දෙපැත්තේ තියෙන ජොයින්ට්ස් දෙක. අපි කියනවා ටෙම්පරෝ මැන්ඩිබියුලර් ජොයින්ට් එක කියලා. අන්නේ ජොයින්ට් වල පවා වේදනාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ දත අහිමි වීම නිසා ඇතිවන බර බෙදී යාමේ ප්‍රශ්නය නිසා. අන්නේ හේතු නිසා දත් ගලවනවට වඩා ඒ දත අපිට තියාගන්න පුළුවන් නම් සහ ඒ වගේ දතක් අයින් කරපුවාම අපිට ඒ ස්තන පුරව ගන්න මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක වඩා වැදගත්.